සෝමවීර චන්ද්‍රසිරි මහත්මයා පාර්ලිමේන්තුවේ හිටිය සුවිශේෂ ගණයේ මන්ත්‍රීවරයෙක්. ඔහු මගේ ජීවිතයේ වීරයෙක්. සෝමවීර මහත්මයා හැමදාම කලාවටත් ඒ වගේම සංස්කෘතික දේටත් ආදරය කළ එක්කෙනෙක්. ක්‍රිස්තු වර්ෂ 1909 පෙබරවාරි 11 වනදා සල්පිට කෝරළේ පල්ලේපත්තුව මාම්පේ නම් ග්‍රාමයේ කටුමැටි ගසන ලද කුඩා ගැමි ගෙදරක උපත ලද මේ දරුවාගේ මව මලගලගේ රන්දුහාමි නම් විය. පියා විතානගේ සුබනේරිස් පෙරේරායි. ඔහුට වයස අවුරුදු 3 පිරුණදා තම මව සදහටම මෙලොව හැරගිය බැවින් ඔහු ඇති දැඩි වූයේ ඔහුගේ ලොකු අම්මාගේත් අක්කාගේත් රැකවරණයේ යටතේ. ඒ දරුවා අන් කවරකුත් නොව කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි. මාම්පේ පල්ලියට යාබදව තිබූ ලංකා සභාවේ පාඨශාලාවෙන් නිකුණුම ආරම්භි මේ කුඩා සෝමවීර 1923 දී ඉංග්‍රීසි ඉගෙනීම සඳහා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් විය. ඒ කාලේ ගමන් පහසුකම් නැහැ. රථ වාහන නැහැ. ඒ නිසා මාම්පේ ඉඳලා මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයට එතුමා පයින් ගමන් කළා. ශිෂ්‍යයෙක් වශයෙන් පයින් ගමන් කළා. අන්න එහෙම දුක් විඳගෙන ඉගෙන ගත්තේ මොරටුවේ කුමාර විද්‍යාලය වේල්ස් කුමාර විද්‍යාලය. හැම තැනම පොඩි කාලේ ඉඳලා විප්ලවකාරී වැද අමුතු අදහස් දැරුව නිසා එතනත් කළු ලෑල්ලේ කවියක් ලියලා උපහාස කවියක් ඒකත් කරදරයට එල්ලා එතනත් අයින් වෙන්න උනා. පාසලෙන් නිරපුණු සෝමවීර ගමට විත් පොදු කටයුතු රැසකට දායක විය. එසේ වුවද සෝමවීරගේ වැඩිහිටියන්ට උවමනා වූයේ ඔහුව ඉංග්‍රීසි උගත් ආණ්ඩුවේ නිලධාරියෙකු කරන්නටය. මේ නිසා ඔහුව ගමෙන් පිටමංකොට මහනුවර ඥාතියෙකුගේ නිවසේ නතර කළේය. එහිදී ගැටඹේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුරට වැටුණු සෝමවීර තරුණයාට මහනුවර සෞන්දර්ය රොන් සොයා පැමිණි මීමැස්සෙකුට මලක් මෙන් විය. ඔහු එහිදී පොතපත ඇසුරු කළේය. කවි ලියවේය. පොත්පත් කිහිපයක්ද ලියා හමාර කළේය. එතුමා කවියෙක් හැටියට මම හිතන්නේ කොළඹ යුගයේ කවියට එක්තරා යුගයක් තිබුණා. මේ ප්‍රහාර එල්ල කරන යුගයක්. නමුත් එතුමා කොළඹ යුගයේ කවීන් අතර යම්කිසි එකඟත්වයක් එකමුතුවක් ඇති කරන්න ක්‍රියා කළ පුද්ගලයෙක් කවි සම්මේලනය වගේ ආරම්භ කරලා එහි සභාපතිත්වය දරුවා එතුමා කාලයක් මේ වගේ විවිධ ක්ෂේත්‍රවල මම හිතන්නේ පාර්ලිමේන්තුවෙත් එතුමා කවියෙන් කතාවල් පවත්වලා තියෙනවා. මේක ඉතිහාසගත වන දෙයක්. මේ වගේ බැලුවාම සෝමවීර චන්ද්‍රසිරි මහත්මයා මම හිතන්නේ අපේ ප්‍රදේශයේ හිටිය පොදු ජන නායකයෙක්. එතුමා මම හිතන්නේ පක්ෂ ભેද ඒ ආදී වශයෙන් ભેද බින්නතා මිනිසුන් අතර ඇති කරන්න උත්සාහ කළේ නැහැ. මැතිවරණවලදී Tamanගේ මැතිවරණ කටයුතු කළත් අනිත් කාලවල සියලු දෙනා සමගම බොහෝම සුවදත්වයෙන් කටයුතු කළයි කියන එක කියන්න පුළුවන්. නිදහස් සදහස් ඇතිව වේට්ටියෙන් හා බැනියමෙන් සැරසුණු සෝමවීර මාසකට රුපියල් 40ක වේතනයකට ලක්මින කර්තෘ මණ්ඩලයට එක්විය. 1931 සැප්තැම්බර් 12 වෙනිදා ඔහුගේ ජීවිත පොතේ රන් අකුරින් ලියවුණු දිනයකි. ලංකාවේ දස දෙස සිට පැමිණි කවි කිවිදියන් රැස්කොට සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය ආරම්භ කළේ එදිනය. සිංහල භාෂාවට නිසිතන ලබා දීමට ඔහු ගෙනා සටනේ මූලික බීජය රෝපණය වූයේ මෙහිදීය. පාර්ලිමේන්තුවේත් රජයේත් සියලු කටයුතු ස්වභාෂාවෙන්ම කළ යුතු බවට 1951 දී විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි ඔහු ගෙන ආයෝජනාව විවාදයකින් පසුව සම්මත විය. එදා පාර්ලිමේන්තුවේ සිංහලෙන් කතා කිරීම තහනම් වූ යුගයක ඔහු දැඩි සටනක් දියත් කළේය. ඔහු එම සටන කෙතරම් ප්‍රබලව ගෙන ගියේද කියවහොත් සිංහල භාෂා පෙරමුණ නමින් පක්ෂයක්ද පිහිටුවා ගත්තේය.
1956 ජනතා ජයග්‍රහණයට මූලික වූ මහජන එක්සත් පෙරමුණ පවා බිහි වූයේ දිවංගත බණ්ඩාරනායක මැතිතුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන මැතිතුන්ගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය හා සිංහල භාෂා පෙරමුණ එක්වීමෙනි. මේ කාලයේදී ලක්මින පුවත්පතින් ඉවත් වූ ඔහු තමාගේම පත්‍රයක් ආරම්භ කළේය. නිදහස නම් වූ එම පුවත්පත මෙරට ප්‍රථම වාමාංශික පුවත්පත බවටද බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ මෙරට බිහි වූ පළමු විකල්ප පුවත්පත ලෙසද ඉතිහාසගත වන්නේය. ලංකාවේ දේශපාලන තත්ත්වය ප්‍රගතිශීලී මුහුණුවරකට හැඩගැසුනේ මේ කාලයේදීය. කම්කරුවාද ගොවියාද එකට අත්වැල් බැඳවා ගොවි කම්කරු පෙරමුණ ශක්තිමත් කරවන මාක්ස්වාදී දේශපාලන ප්‍රවාහය ආරම්භ වූයේ මේ කලය. එය ලංකා සම සමාජ පක්ෂයයි. ආරම්භයේදී ආචාර්ය එන්.එම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය කොල්වින්නාර්ද සිල්වා, පිලිප් ගුණවර්ධන යන මහත්වරුන් එහි මූලිකත්වයේ දැරුවෝය. සෝමවීරද එහි ආරම්භක සමාජිකයෙකි. අපිට කියන්න පුළුවන් යුග පෙරලියක් ඇති කිරීම සඳහා ඉතාමත්ම මහන්සියෙන් කටයුතු කරපු කෙනෙක් සෝමවීර චන්ද්‍රසිරි. සාමාන්‍යයෙන් කෙනෙක් අභාව ප්‍රාප්ත වුණාට පස්සේ අවුරුදු 5-6 අමතක වෙනවා. නමුත් මේ වාගේ නම් අමතක වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව ඒ වගේ ශ්‍රේෂ්ඨ උදවිය ගැන මතක සටහන් නැති කිරීමටත් ඒගොල්ලන්ගේ ශ්‍රේෂ්ඨ ජීවිත ගැන කල්පනා කිරීමටත් මහන්සි වීම ඉතාමත්ම වැදගත්ම දෙයක් හැටියට මම සලකන අතර අපි කවුරුත් පතන එතුමාටගේ අනාගත සංසාර ගමන සාර්ථකව නිවන් සුව ලැබෙන ගමනක් වේවා කියා මම ප්‍රාර්ථනා කරන්න කැමති වෙනවා. මාම්පේ ගම්සභා කොමිටියට තේරීපත් වූ සෝමවීර පළාතේ ගමනාගමනයට අවශ්‍ය පාරවල් රැසක් නිමකොට කැස්බෑ වාසුනයට දායාද කළේය. මාම්පේ ප්‍රදේශයේ ගැමියන් හා එක්ව පාසලක් ගොඩනැගූ සෝමවීර ඊට අමතරව 1952 දී පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයට තම වියදමින් අර්ධතාවකාලික ගොඩනැගිල්ලක්ද කරවා පිරිනැමුවේය. බෝකුන්දරටද වෙනිවැල් කොළ ප්‍රදේශයටද තම වියදමින් පාසල් කර වූ ඔහු කැස්බෑ වාසනයේ පාසල් ප්‍රතිසංස්කරණයේදී මහවිදුහල් 12ක් ඇති කළේය. 1945 දී මහා වැඩවර්ජන ව්‍යාපාරයක් මුළු රට දෙවනත් කරමින් ඇති වූයෙන් වර්ජිත නායකයෝ සිරබහරයට ගැනීමට පවා රජය වැඩ කටයුතු යෙදුවේය. මෙහිදී වර්ජකීන්ට අනුබල දීම නිසා සිරබහරයටගත් සෝමවීර ඇතුළු පිරිස උසාවියට ඉදිරිපත් කළද නඩුවක් ගොනු කිරීමට තරම් කරුණු සොයා ගැනීමට පොලිසිය අසමත් විය. එම නිසා සෝමවීර ඇතුළු පිරිස නිදහස් කෙරිණ. සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ අභිනවයෙන් නැති කරන්නට නියම වුණු මන්ත්‍රී තරගයට මොරටු ආසනයෙන් තරග කිරීමට සෝමවීරට අගත් 1947 ජූලි 28 වනදා ඡන්දය සඳහා නාම යෝජනා බහර දීමට නියමිතව තිබිණි. ඒ කාලේ මට වයස අවුරුදු 9යි. මගේ තාත්තා එයාගේ නිදහස පුවත්පතේ පළ කළා තිබුණා දැන්වීමක් 1946 මහා වැඩවර්ජනයේදී පෙළපාලි ගිය කන්දසාමි කියන දෙමළ සහෝදරයෙකුට මරලා දැම්මා පොලිසියෙන් වෙඩි තියලා. ඒ වෙලේ ඒ නඩු තීන්දුව උසාවියෙන් දුන්නු නඩු තීන්දුව මගේ තාත්තා ඒකට විරුද්ධව එයාගේ නිදහස පත්‍රයෙන් ලිපියක් පළ කළා. ඒ ලිපිය නිසා තමයි උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ සති 3ක් හිරගෙට නියම කළා. ඒ අවස්ථාවේ මගේ වයස අවුරුදු 9යි. ඒ 9 කාලේ මගේ තාත්තා හිරගෙදරට ගිය නිසා ඔහුගේ මැතිවරණය ඉතාමත්ම කිට්ටුව තිබුණේ. ඔහු වෙනුවෙන් මම හැම වේදිකාවකටම එවලේ මොරටු ආසනයේ තිබුණේ 47 හැම වේදිකාවකටම මට යන්න සිද්ධ වුණා මේ කවි කියලා. දින 19ක කාලයක් මැතිවරණය පැවැත්වින. සති 6 කැවෑමෙන් සෝමවීර හිරෙන් නිදහස් වූයේ සැප්තැම්බර් 11 වනදාය. ඡන්ද ප්‍රතිඵල 1947 ප්‍රථම පාර්ලිමේන්තුවට හිරගෙදරින් පැමිණි සෝමවීර චන්ද්‍රසිරි තැබූ එම වාර්තාව කිසිදා කිසිවෙකුට බිඳිය නොහැක්කකි. 1947 මොරටුව මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුව ජයගත් සෝමවීර චන්ද්‍රසිරි මොරටු ආසනයේ ආරම්භයේ සිට මිය යනතුරුම එහි අපරාජිත මන්ත්‍රීවරයා විය. 1970 දී සමගි පෙරමුණු රජයේ අපේක්ෂක ලෙස ඔහු කැස්බෑව ජයගත්තේ මුළු දිවයිනෙන්ම තෙවැනි තැනට ඡන්ද ලබා ගනිමිනි.
පාර්ලිමේන්තුවට තමන්ගේ වත්කම් ඕනෑම මොහොතක ඉදිරිපත් කළ හැකිව තිබූ එකම මන්ත්‍රීවරයා වූයේ සෝමවීරයි. 1971 ජූලි 11 වෙනිදා එතුමා අවසන් ගමන් ගියේ මෙරටේ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී කොළඹ මහරෝහලේ ඇඳක් මතය. මේ යන විට එතුමාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 100 ගණනකි. එහෙත් එතුමාගේ අවමංගුල් උත්සවයට ලක්ෂයකට අධික ජනකායක් සහභාගී විනේ. සෝමවීර හම්බ කළේ මුදල් නොව මිනිස්සුන්ය. මගේ තරුණ කාලේ දේශපාලනයට අවදි වෙද්දී අපට ආభాෂය දුන් ආදර්ශමත් චරිත වලින් එකක් සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා. එතුමාගේ ඡාම් ජීවිතය අධිරාජ්‍යවාදයට එරෙහිව ඔහුගේ තිබුණු සමාදාන විරහිත අරගලය ඡාම් දිවිපෙ වෙත පොදු ජන ජීවිතයත් සමග ඇසුරු වූ සම්ප්‍රදාය ඔහුගේ රස නිර්මාණය ඔහුගේ රසිකත්වය මේ සියලු දේ එකට කැටිකර ගත්තහම සෝමවීර මැතිතුමන් අද්විතීය පුද්ගලයෙක්. එබඳු පුද්ගලයෙක් මට මතක ඇති ඉතිහාසයක මට මුණ ගැසී නෑ. ඒ වගේම ඔහුගේ අභාවයෙන් පසු අද වනතුරුත් ඒ තැන ගන්නට පුළුවන් කෙනෙක් නම් ඔහුගේ ඡායා මාත්‍රයක් ලෙසවත් අපට දකින්නට නැහැ. පිළියන්දල හන්දියේ කඩපිලක සරමක් හා කමිසයක් හැඳ පටලයෙන් සුවක් කරේ දමාගෙන සෑම හැන්දෑවකම දැකිය හැකි මේ අපූරු මිනිසා සැබවින්ම ජනතාවගේ මන්ත්‍රීවරයෙකි. ඡන්දදායකයන්ට ඔහු හමුවන්නට කාලයක් නොවිය. කිසිදු ආරක්ෂකයෙකු නොවිය. ඔහු ජනතාවද ජනතාව ඔහුවද ආරක්ෂා කළෝය. සෝමවීර අදත් නැගිටාවොත් කැස්බෑ වාසනය ඔහු ජය ගන්නා බව මිනිසුන් කියන්නේ ඒ නිසාය.